පවිත්‍ර මනස කෙලෙස් වලින් වැසී යාම. අපගේ මනස මුලින්ම පිරිසිදු සහ ප්‍රභාමත් එකකි. නමුත් ලෝභය, ක්‍රෝධය, ඊර්ෂාව, ආශාව වැනි කෙලෙස් ටිකින් ටික මනස මත එකතු වෙමින් එම පිරිසිදු ස්වභාවය වසා දමයි. එවිට අපට දේවල් නිවැරදිව දකින්නත් හොඳින් සිතන්නත් අපහසු වේ. මනස අඳුරු වූ විට ඉන්ද්‍රියන්ද නිසි ලෙස ක්‍රියා නොකරයි. ඒ නිසා සිතුවිලි, හැඟීම් සහ ආශාවන් අසමතුලිත ලෙස ඇතිවේ. සාමාන්‍ය මිනිසාගේ මනස නිරන්තරයෙන් බාහිර ලෝකීය සමග සම්බන්ධ වෙමින් විවිධ දේවල් වලට ආකර්ෂණීය වේ. ඇසට පෙනෙන දී, කනට ඇසෙන දී, හිතට දැනෙන දී මගින් මනස තුල අලුත් හැඟීම් සහ බලවේග උපදවයි. එම නිසා බුදුදහම කියන්නේ මනස පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බවයි. සිත පිරිසිදු වූ විට ජීවිතය පැහැදිලිව දකින්නත් සංසුන් සතුටක් අත්විඳින්නත් හැකි වේ. අද දවසේ අපගේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. නමුත් තවමත් අනාවරණය කරගත යුතු ගැඹුරු කරුණු බොහෝමයක් ඉතිරිව තිබෙනවා. ඊළඟ වැඩසටහනෙන් ජීවිතය සහ විශ්වය පිළිබඳ බුදුදහමේ අති ගැඹුරු විස්තරය තවදුරටත් අපි එක්ව සොයා බලමු. එතෙක් මෙම වීඩියෝව ඔබට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel එක subscribe කරන්න. එවිට ඉදිරියේදී එන වටිනා දේශනා කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් නැවතත් තවත් අර්ථවත් වැඩසටහනකින් හමු වෙමු. තෙරුවන් සරණයි.